සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනාම ඉතාමත් ආදරයෙන් වෙනදා වගේම රොසා හෝම්ලෑන්ඩ් YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ purchase 17.5ක් සහිත ඉඩමේ ඉදුණ විශාල නිවසක්. මේක නිවසක් කිව්වට හෝටලයක්ද කියලාත් හිතා ගන්න අමාරුයි. ඉතින් මෙහි නිදන කාමර 6ක්, නාන කාමර 3ක්, ප්‍රධාන නිදන කාමරය සඳහා නාන කාමරය යාබදව පිහිටා ඇත. එහි උණු වතුර පද්ධතියක්ද සමග ඒ වගේම අනෙකුත් සියලුම නාන කාමර සඳහාද උණු වතුර පද්ධතිය සවි කරලා තියෙන්නේ. ඒ වගේම ආලින්ද කෑම කාමරය මුළු තැන්ගේ සමග පෑන්ට්‍රිය පිටත මුළු තැන්ගේ පිටත සේවක වැසිකිළියක් සුරතල් බල්ලන් සඳහා විශාල කූඩුවක් උඩ තට්ටුව සඳහා විශාල බැල්කනිය ඒ වගේම වාහන දෙකක් ගාල් කිරීම සඳහා උඩ රූෆ් එකක් සහිතව ඒ වගේම උපරිම වාහන 3ක් ගාල් කිරීමේ හැකියාව ඇත. ඒ විතරක් නෙමෙයි යටිතල පහසුකම් ගත්තොත් කිලෝමීටර් 1ක් කැලණිය විහාරයට, කිලෝමීටර් 1යි සියලුම බැංකු සඳහා, කිලෝමීටර් 1.3ක් කැණි දුරකින් සුපිරි වෙළඳ සැල් සඳහා, කියන්නේ සියලුම සුපිරි වෙළඳ සැල් සඳහා කිලෝමීටර් 1.3ක් පමණ දුරක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 2කට වඩා අඩු දුරකින් ප්‍රසිද්ධ පාසැල් තියෙනවා. ඒ වගේම කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 5යි. තොරණ හන්දියට කිලෝමීටර් 2.5යි. ඒ වගේම පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 8යි. නිවසේ සිට ප්‍රධාන මාර්ගයට තියෙන්නේ මීටර් 150ක් වගේ ඉතාමත් කුඩා දුරක්. තවද ඇවිද යන දුරින් ෆාමසි, හાર્ඩ්වෙයාර්, ග්‍රොසරි ෂොප්, බුක් ෂොප් වගේම අවශ්‍ය ඒ කියන්නේ එදිනෙදා ඕගොල්ලන්ට අවශ්‍ය සියලුම පහසුකම් ඇවිද යන දුරින් සපුරා ගන්න පුළුවන්. ඉතින් මීට වඩා සුපිරි වාසියක් ලැබෙන්නේ නැහැ ලොවේ. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඉක්මනින්ම අපට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 071 578යි 3022. එහෙමත් නැතිනම් 070යි 380යි 38යි 29. මේ දුරකථන අංක වලින් එකකට ඇමතුමක් ලබා දීලා මේ නිවසේ මිල ගණන් දැනගන්න පුළුවන්. මිල ගණන් දාලා නැති එක හේතුවක් තියෙනවා. මෙහි මිල ගණන් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට කතා කරගන්න පුළුවන් නිසා. ඉතින් ඔයගොල්ලන්ට මේක විශාල ආයෝජනයක්. ඉක්මන් කරන්න, ඉක්මනටම ඇමතුමක් ලබා දෙන්න. ඒ වගේම අපි තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ඔයා වගේම ෂෙයා පාරකුත් දාන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න, bell button එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දැම්ම ගමන් ඉක්මනින් notification එකක් මාර්ගයෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.